ටිකෙන් ගම සර්ට මෙසේජ් එකක් දෙන්න. සර් කියන මෙසේජ් එකක් දෙන්න. මේ විස්තරේ මම පැහැදිලි කරන්න සර්ට මෙසේජ් එකක් දෙන්න. අසර්ගේ ටිකටොක් විතරක් බැලුවා. මුලින්ම බැලුවා. ලයික් කමෙන්ට් අහලා ඉතින්. දැන් මේක දැන් අපිට ලයික් කරන්න අවශ්‍ය නැහැ. දැන් අපිට අවශ්‍ය නැහැ මොකද නේද? අපි දුප්පත් වෙලා ඉපදුනා. අපේ වැරද්දක් නෙවෙයි. අපි දුප්පත් වෙලා මැරලා යනවා නැත්නම් අපේ වැරද්ද. එහෙමද සුවා? අපේ මේ ජීවන උපාය සලසා ගන්න තමයි මේ රටවලට ඇවිල්ලා ඉන්නේ. නේද? දැන් කොච්චර ලොකු ආසාවක් ඉදාවේ. ලොකු එතන සර් මට ඉන්න තැනක් නැහැ. මම ටිකක් කතා කරන්න ඕන ඉන්න මෙහාට ආවේ. ඊය කාරිය එකතු කරගෙන. ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් හදාගන්න ලොකු ආසාවකින් මේ රට ආවේ. කියලා මෙන්න මේ ගෘහසේවිකාවක් කියනවා. කොයි රටෙත් ඉන්නේ අපේ සහෝදරියෝ. මේ අපි අර මේ ඊයේ කුවේට් එකේ අර සහෝදරිය කිර වෙලා හිටියනේ. ඉතින් යාට උදව් කරන්න කියලා මම තමයි යාට කිව්ව කතා කරන්න කියලා. ඉතින් පවුනේ එයා කන්නේ නැතුව ඉර වෙලා ඉන්නේ කියලා. ඉතින් අපි යාට උදව් කරා. ඉතින් යාට ප්‍රශ්න විසඳුණා. යාගේ ප්‍රශ්න විසඳුණා. හෙලෝ හෝනු රැවුල් නානා උඹ කුවේට් එකේ නේද වැඩ කරන්නේ? කුවේට් එකේ ඉන්නේ මේ මම උඹෙන් ඉස්සරෝම අහන්නේ උඹෙන් උදුරගත්තද අමීර් මල්ලි උඹේ ගෑණි? යකෝ ඒ මල්ලි වීඩියෝ දාන්නේ අමීර් මල්ලිගේ වයිෆ් එක්ක. උඹට තියෙන අමාරුව මොකද කියහන්කෝ? යකෝ ඒ මල්ලි කියන දේ කරන දේ කියන එක්කෙනෙක්. හෝනු රැවුල නානෝ. උඹ පැත්තකට වෙලා උඹේ වැඩක් බලාගනින් බං. උදි සමූහේ හැම කෙනෙකුටම උදව් කරනවා. ඒ මල්ලි දෙවි කෙනෙක් වගේ අපට. යකෝ අපට ඒ මල්ලිට දොස් කියනකොට අපට හෙන දුකයි යකෝ. හුණු බිදු නානෝ. උඹට මේ මොන අමාරුවක්ද තියෙන්නේ අමිල්කාන් මල්ලිට මේ බනින්න? උඹට මොනවා කළාද? අමිල්කාන් මල්ලි උඹගේ ගෑණි වරගෙන තියෙනවද? ඒ හින්දා හුණු රැවුලෝ ගෘහ සේවිකාවන්ට කොයිතරම් මේ සෞදි රටේ උදව් කරනවද? මම ඉන්නේ සෞදි රටේ. අපිට කොයිතරම් උදව් කරනවද? මොකෝ මේ හුණු රැවුල ඇහිලා අපිට උදව් කරනවද නෑනේ? වික්ෂ හෂාන් මේ හොඳින් කියන්නේ. උඹ කුවේට් එකේ ඉඳන් ගෘහ සේවිකාවන් එළියට පන්නගෙන ගෙවල් වලට දාන්නේ. උඹ සාකුව පුරව ගන්න. අමීර් ඛාන් මල්ලි සෞදි රටේ කොයිතරම් ගෘහ සේවිකාවන්ට උදව් කරලා තියෙනවද? කණ්ඩ නැතුව පඩි දෙන්න නැතුව හැම දෙයකටම මේ මල්ලි මැඩම්ලා එක කතා බහ කරලා ගෘහ සේවිකාවන්ට උදව් කරලා දෙනවා. උඹට පුළුවන් දේවල් කරන්න. උඹට අමීර් ඛාන් මල්ලි ගායින්වත් උඹට යන්න පුළුවන් කියහන්කෝ. උඹගේ ඔය එළු රැවුල තියාගෙන උඹගේ පාඩුවේ ඉඳහන්. ඒ මල්ලිගේ අමීර් ඛාන් මල්ලිගේ වීඩියෝ අරගෙන හැමතැනම යව සල්ලි හම්බ කරනවා. උඹගේ ගෑණිගේ වීඩියෝ දහන්කෝ. උඹගේ ගෑණිත් එක්ක ඉඳහන්කෝ. ඒ අමීර් ඛාන් මල්ලි සෙන්නරංගි බලන්නකො ලස්සනට ඉන්නවා. ඇයි උඹගේ ගෑණිත් එක්ක උඹ ඉඳහන්කෝ ලස්සනට. උඹට ඉරිසියාවේ දේ දෙන ලස්සනට ඉන්නවට. උඹට මාර පාට ඉරිසියාවක් තියෙන්නේ. ඊයේ පෙරේ දාලා තියෙන TikTok එකේ මට බැන ෆොටෝ එකක් දාලා මගේ කුණුහරු මේ ඔක්කොම බැනලා තියෙනවා. මට ඒක ගානක් නැහැ ඌ බැන්න කියලා. මං ඒ වගේ කුණු වලකින් ආපු එකෙක් නෙවෙයි.